හැබැයි මුජිබර් රහමාන්ලට හිතාගන්න බැරි වුණා. මොකද්ද උනේ කියන එක. මේ සමහරවුන් ගහලා පණ්ඩපේ වුන්. හරිද? සමහරවුන් මේ අර ත්‍රිකුණාමලේ හැංගිලා හිටපු. එන වෙල්ල කතා වෙනවා මේ එන්න සුද්ධවන්ත විදිහට කතා කරනවා. ඒ කියන්නේ මත්පැන් බලපත්‍රයකට වඩා හානි කරයි ජනමාධ්‍ය කියන්නේ. අනිවාර්යයෙන් ගුරුවරයාට ආදරය කරන්න. උදව් කරන්නේ මේ පන්තියේ ළමයි. හරි ඒ වගේ නෙමෙයි කරේ. ඒ කියන්නේ මේවා පෙන්විය යුතුද? ඒක තමයි අද වෙලා තියෙන තාම කනගාටුදායක ඛේදජනක ස්වභාවය. යනකොට ඒ රටේ දෙන ලෝකේ තියෙන එතන. හැබැයි මාතරයි ගාල්ලයි නුවරයි බදුල්ලේ මෙහෙයි කොළඹයි හැම මිනිස්සු එළියට බහලා පික්මියු බේපා පික්මියු එබම් මොකද්ද මේ විකාරය? බස්සුරක් දැමයි හොඳේ. මේ රට හදන්න අනුර. හැබැයි අපේ මාෆියාවට අත තියන්නේ. කිලෝමීටරය තියෙන. හැබැයි වදන්නද? රුපියල් 350. කිලෝමීටර. එයාලා කියන කඳු නිසා එහෙමලු. කඳු නිසා මේ පෙට්‍රල් කඳු කියලා එහෙම නෑ පොඩි වෙනසක් වෙනවා. එහෙමයි කියලා 100ක 350ක් වෙන්න. ප්‍රමිතියක් නැති YouTube කලාවට ප්‍රමිතියක්. ප්‍රමිති TV. ආයුබෝවන් සුබම සුබ නව වසරක් වේවා සියලු දෙනාටම. ඔන්න අදත් මාත් එක්ක ඉන්නවා ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද රාමනායක මහත්මයා. මහින්ද මහත්මයා අලුත් අවුරුද්දේ පළවෙනි වැඩසටහන අපි මොනවද ගැනද කතා කරන්නේ? අලුත් අවුරුද්ද එනකොට කියන්නේ ඇත්තටම මම හිතන්නේ 2025 කියන්නේ අභියෝගාත්මක වසරක් නව රජයක් පත් වෙලා ඉතින් ප්‍රශ්න ගණනාවක් ගම් වතුර දේශපාලන හැලහැප්පීම් දේශපාලන කුමන්ත්‍රණ මම හිතන්නේ මේ ඔක්කොමත් එක්ක කියව වසරක් ඒ නිසා කතා කරන කාරණා කීපයක් තියෙනවා අද මම කතා කරන යෝජනා කරනවා ප්‍රධාන මාතෘකා තුනක් පොඩ්ඩක් සාකච්ඡා කරමු කියලා. එකක් තමයි මම හිතන්නේ මේ අභියෝගාත්මක වසරේ ප්‍රධාන සම්දිස්ථානයක් වෙන තැනක් තමයි කොළඹ මහා නගර සභාව ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඊළඟට මම හිතන්නේ මේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මේකට මම හිතන්නේ උත්තර ප්‍රශ්න තාම යනවා. හැබැයි තවත් කතා කළ යුතුයි කියලා අපිටත් තව කතා කරන දේවල් තියෙනවා. විශේෂයෙන්ම අපි මාධ්‍යවේදී විදිහට අපිට කියන්න තරම් ඕන තරම් දේවල් තියෙනවා ඒක නිසා. ඊළඟ කොටස තමයි මම හිතන්නේ මේ විචිත්තාම වැදගත් කාරණයක් මේ ත්‍රිවිල් සහ හයර දුවන කණ්ඩායම් වල මාෆියාවක් තියෙනවා. මේ සම්බන්ධව මීට කලින් අපි වැඩසටහන් කරලා තියෙනවා. ඒ නිසා අපි මේක අපෝ කතා කරන්න ඕනේ. අපෝ කතා කරන්න ඕනේ. මේක කවදා හෝ දවසක වෙනකන් කතා කරන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. මහින්ද මහත්තයා සඳහන් කරා ඇත්තටම මේ පසුගිය වසර මේ ඛේද වාචක මෙහෙම ගණනාවක් සිද්ධ වූ වසරක් කියලා. ඒත් එක මට මතක් වෙනවා හැබැයි පසුගිය වසරේ දැවැන්ත ජයග්‍රහණ අපි ලබලා තියෙනවා. මොකද ඉතිහාසයේ රේගුවේ වැඩිම ආදායම ලැබපු වසර, ඒ වගේම කොටස් වෙළඳපොළ මිලදර්ශක ඉතිහාසයේ ඉහළටම ගිය වසර සහ ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණිච්ච වසර. එතකොට එහෙම ජයග්‍රහණුත් අපි ලබලා තියෙනවා. ඒත් එක්කම දැන් අර මහින්ද මහත්තයා කිව්වා වගේම මේ තිබුණ අර්බුදකාරී දේශපාලන ගැටුම් වල උච්චතම අවස්ථාව තමයි කොළඹ මහනගර සභාවේ අයවැය සම්බන්ධයෙන් තිබුණු ඡන්දේ. මේ ගැන අපි කතා කරන්න ඕනේ නේද? ඔව් ඒ කියන්නේ මේකට මම හිතන්නේ එන්න කලින් එදා මේ පළවෙනි අයවැය පරද්දපු වෙලාවේ මුජිබර් රහ්මාන් එයාගේ පැටිකිරියකුත් තියෙන එක දන්න මේසු දන්න මොනවද කියන එක. හරි. ඉතින් පාකිස්තාන සම්බන්ධ තියෙන ප්‍රශ්න ගැන දන්න අය දන්න මොනවද කියලා. ඒ නිසා මේ එයාගේ මොන මේ විදිහට පෙනී හිටියත් ඉතින් එදා කතා කරපු දේ ගැන අපි පොඩි වොයිස් කට් එකක් තියෙන එක බලලා මෙතනට නේද අපේ කොළඹ නගර සභාවේ ප්‍රථම මාලිමා ආණ්ඩුවේ එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ පාලනයේ තියෙන පළවෙනි අයවැය ඒකාබද්ධ විපක්ෂයේ එකතු වෙලා අද ඒක අපිට පරාජය කරන්න ශක්තිය ධෛර්යය හා විපක්ෂයේ තිබෙන ශක්තිය අද අපි මේ රටට පෙන්වලා තිබෙනවා. මේක තුල ආණ්ඩුව හොඳ පණිවිඩයක් ඉගෙන ගන්න ඕනේ. පණිවිඩය තමයි මේ කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරන ඒ මැතිවරණයේදී අපි ඉල්ලුවා විවෘත ඡන්දය. අපි විවෘත ඡන්දය ඉල්ලනකොට ආණ්ඩුව කිව්වා විවෘත ඡන්ද දෙන්න බෑ. ඒක රාශිගත ඡන්දයක් තියෙන්න ඕනේ කියලා. ඒකට රාශිගත ඡන්දයක් තිබෙලා නොඑක ආකාරයේ පොරොන්දු රාශියක් එක එක්කෙනාට ලබා දීලා ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කරා. ඉතා කූට ලෙස ඒක ජයග්‍රහණය කරා. කූට ලෙස. ඒ කූට ලෙස ජයග්‍රහණය කරපු එක අද ප්‍රජාතන්ත්‍රවාදීව ඒකාබද්ධ විපක්ෂය එකතු වෙලා අද එදා ඒ කූට ජයග්‍රහණය අපිට අවුරුද්දක් ඇතුළත ආපසු හරවන්න පුළුවන් කියලා අපි ජනාධිපතිතුමාට පෙන්වලා දීලා තියෙනවා. මාස 6කින්. අවුරුද්දකින් නෙමෙයි මාස 6කින්. ඒ හින්දා අපි දැන් මේ ආණ්ඩුවට පණිවිඩයක් ලබා දීලා තියෙනවා. ආණ්ඩුවේ මේ නගර සභාව තුල
ඒගොල්ලන්ට බලයක් නැහැයි කියන එක අපි ඔප්පු කරලා තියෙනවා. දැන් නගරාධිපතිනිය නුරුකඩයක් කියන එක ඔප්පු කරලා තිබෙනවා. ඒ හින්දා හෙට ඉඳන් මේ කොළඹ නගර සභාව පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය කියන එක අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න. මේ මුජිබුර් රහ්මාන් මන්ත්‍රීවරයා කියන්නේ මොකද්ද මේ අවසානයේදී කියන්නේ මේ ඔන්න අපි බලය පිහිටුවා අපි බලය ඇල්ලුවා සහ අද ඉඳලා අපි තමයි කොළඹ නගරය පාලනය කරන්නේ. දැන් පුරපතිනියට පාඩුවේ ඉන්න ඒ වගේ කතාවක් තමයි කිව්වේ. මේක මේ මම හිතන්නේ මේගොල්ලෝ විපක්ෂයේ කණ්ඩායම අතන පොදු විපක්ෂය කියන සජබේ පොට්ටුව සජාතිපක්ෂය ඊට පස්සේ මුස්ලිම් කොංග්‍රසය ඊට අමතරව මම හිතන්නේ කවුද පක්ෂ 40කට කිට්ටුවා විවිධ අපි අහලත් නැති දිරිජයවීර වත්නායකගේ පක්ෂය මේ වගේ ගණනාවක් එකතු වෙලා තමයි මේ පදක්කම ඔය ඔක්කොම එකතු වෙලා තමයි මේ ගැටේ ගැහුවේ. මහින්ද මහත්තයා දැන් මේ මුජිබුර් රහ්මාන් කියන්නේ දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ හිටුවේ අධ්‍යක්ෂින් බහුල මන්ත්‍රීවරයෙක්. අඩු ගානේ උට මේ සම්බන්ධ මූලික දැනුමක් නැහැ වගේ දැන් එක සැරේට මෙහෙම අපි අල්ලුවයි කියලා කියන්නේ නේ. ඔව් ඉතින් ඒකයි මම කියන්නේ නෑ මෙහෙමයි. එතන ලොකු අධිතක්සේරුවක් නේ තිබුණේ. ඔව්. හැබැයි මම ඇත්තන කියන්නේ එක දෙයක් තියෙනවා. මාලිමා ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් තාම සාධනීය වගේ මේ තමයි මාලිමා ආණ්ඩුව මේ දේවල් අපි කතා කරනවා. දැන් මාලිමා ආණ්ඩුව මේ අර නිකන් අඬුව තියෙද්දි අතපුච්ච ගත්තා වගේ. සාමාන්‍යයෙන් දැන් මේ මිනිස්සු හිතන් හිටියේ මේ අනුරලා ඊටාම් ප්‍රජාතන්ත්‍රවාදීව මේ රට කරගෙන යනකොට මේ හිතන් හිටියේ නිකන් අර නිකන් මෝඩේ ටයිප් වගේ ඒ කියන්නේ ඔය දැන් අර මුලින්දි මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මුලින් එනකොටත් ඔය ලපයයි කොටයි අරකයි මේක කී නාන ප්‍රකාර අපහාස කරා. හැබැයි නමුත් ඒ අපහාස මැද්දේ එතුමා නායකත්වයට ගමන ගියා. හරිද? ගණන් ගත්තේ නැහැ. හැබැයි මේ තාමත් හිතන් ඉන්න මේ එහෙම නෑ කියලා. ඒ කියන්නේ මේ අර නයි පෙනේ පුප්පන්න නැතුව ඉන්න ධර්මිටි බඳින්න ධර්මිටි බඳින්න සයිස් එක තමයි හිතාගෙන හිටියේ. හැබැයි මුජිබුර් රහ්මාන්ලාට හිතා ගන්න බැරි වුණා මොකද්ද උනේ කියන එක. හරිද? මේක ඉතින් මම නම් කියන්නේ කාට හරි එක එක කියන්න පුළුවන් ගේම් එකක් ගැහුවනේ. දේශපාලන කියන්නේ ගේම් එකක් තමයි. අනිවාර්යයෙන්. හරිද? මේ ගේම් එකේ විදිහට ගහන්න ඕන. මොකද මේ දේශපාලන ගේම් එක නොගැහුවොත් මේ ඉන්න දූෂිත කණ්ඩායම හිතන් ඉන්නවා ඒගොල්ලෝ මාර පාරිශුද්ධයි මාර මේ දක්ෂයි ඒකින්ද තමයි මේ වෙන්නේ කියලා මේ දැන් මේ සමහරවුන් ගහලා පණ්ඩපෙවුන් හරිද සමහරවුන් මේ අර ත්‍රිකුණාමලේ හැංගිලා හිටපෙවුන් එන වෙල්ල කතා වෙනවා මේ එන්න සුද්ධවන්ත විදිහට කතා කරනවා ඒ නිසා දැන් මේගොල්ලෝ හිතාගන්න බැරුව ගියා මොකද්ද වෙන්නේ කියන එක එදා උදේ වෙනකොට එක්කෙනෙක් අරස් හරි ඉතින් මේ මොන ක්‍රමෙන් හරි හැබැයි ඉතින් දේශපාලන ගේම් එකේ ගේම් එක ගහන්න ඕනේ මම කියන්නේ ඒ නිසා අපි කියන්නේ මාලිමා ආණ්ඩුව යන්න ඕනේ ඒ විදිහට තමයි. ඉතින් අපි ඒ නිසා ඒ වෙලාවේ සුබපතනවා. ඒ නිසා මේ ඇත්තටම මේ ඊට පස්සේ දුන්න මුජිබර්ගේ වොයිස් කට් එකත් බලලෙමු. එදා එකයි මේකයි කොහොමද කියන එක. අපිට මොන බලයක්ද තියෙන්නේ? මම ඉන්නේ ජනාධිපතිතුමාට උඩින් නෙමෙයිනේ. මම ඉන්නේ ජනාධිපතිතුමාට පල්ලෙහාන්. ඒ හින්දා ජනාධිපතිතුමාගේ විධායක බලයත් එක්ක තමයි මේ කොළඹ නගර සභාවේ හැප්පීම වුණේ. ඒ කියන්නේ මේ ජයග්‍රහණය ආණ්ඩුව ලබාගත්තේ විශේෂයෙන්ම විපක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන മന്ത്രിවරු 3 දෙනෙක් ඡන්දෙ දෙන්න ආවේ නැහැ. දෙන්නෙක් සභාවටම ආවේ නැහැ. එක්කෙනෙක් සභාවට ඇවිල්ලා ගියා. ඊළඟට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන മന്ത്രിවරියක් ආණ්ඩුවත් එක්ක ඡන්දෙ දුන්නා. ඒකනේ මේ ජයග්‍රහණය හැදිලා තියෙන්නේ. ඊළඟට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන අර අපිට ගිය පාර 60 වෙන්න ඡන්දෙ දීපු 3 දෙනෙක්ව ඡන්දේ ඒගොල්ලෝ සභාවට එන එක ආණ්ඩු පක්ෂයේ විසින් නවත්ත ගත්තා. සමහර අයගේ ටෙලිෆෝන් ඊයේ ඉඳන් වැඩ කරේ නැහැ. හරි ආගියතක් නැහැ. මොනවා වුණාද කියලා දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඥාති මිත්‍රායට කතා කරත් ඒගොල්ලෝමුත් උත්තරයක් දුන්නේ නැහැ. ඉතින් අපිට ඊයේ තේරුණා යම් කිසි ආකාරයේ වැඩපිළිවෙලක් යනවා. අපි මුලින්දම කිව්ව දේ තමයි ආණ්ඩුව මේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන മന്ത്രിවරු කීප දෙනෙක්ව නගර සභාවේ මේ ඡන්ද විමසීමට එන එක නවත්තනවායි කියන එක. ඒද ජනාධිපතිතුමා තමන්ගේ බලය මේ ඡන්දය ලබා ගැනීම සඳහා අවභාවිතා කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මොකද ඡන්දයක් තියෙද්දි ওই කොමිසම දැම්මේ විපක්ෂයේ മന്ത്രിවරු බිලිබා ගන්න. අද උදේ දැම්මේ. හරි. අද උදේ ගැසට් එක ගැව්වේ. ඒතකොට අද උදේ ගැසට් එක ආවෙම අද 10ට ඡන්දෙ තියෙද්දි. ඒතකොට දැන් අපිට හිතා ගන්න පුළුවන් ඒ ගැසට් එකට බය වෙලා අර කියවපු മന്ത്രിවරු ආවේ නැත්තේ ඡන්දෙ නොදී හිටියේ මේ ගැසට් එකට බය වෙලාත් දන්නේ නැහැ. සමහර විට ඒකත් දන්නේ නැහැ ඩීල් එක.
හරිද? ඉතින් මම දන්නේ නැහැ. දැන් අද වෙනකොට කියන්නේ කොහොමද? හරි. අපි දන්නේ ඉතින් ජනාධිපතිතුමානේ බලය තියෙන්නේ. දැන් එදා තියෙන අර කයිය ඔක්කොම බෑලා. උලම් බෑලා. හරිද? ඒ නිසා තේරුම් ගන්න කෙනෙක්ගේ තියෙන අර දක්ෂතාවයන් පෙන්වන්න නැතුව ඉන්නකම් නිහතමානීව ඉන්නකම් ඕන එකකට ගන්න පුළුවන්. හරි. ඕන නිකන් අර සෙල්ලම් බඩු කියලා හිතාගෙන ඉන්න විපක්ෂය දැන් තේරුම් ගන්න ඕන. ඊට වඩා ජනතා විමුක්ති පෙරමුණ පදනම් කරගත්ත මාලිමා ආණ්ඩුව කියන්නේ එහෙම සෙල්ලම් ආණ්ඩුවක් නෙමෙයි. ඇත්තටම මේ අපිට කියන්න තියෙන්නේ එහෙම ඉන්න ඕනෙත් නෑ. ඉතිහාසයේ හිරගෙවල් වල ඉඳන් උමං හාරගෙන එළියට බහපු දේශපාලන ජවයක් තිබුණ දේශපාලන ව්‍යාපාර මේ වගේ ඉන්න පට්ට හිපාටු පජාත රටේ මහජනතාවගේ බදු සල්ලි හොරකම් කරපු දේශපාලන පක්ෂවල මේ ඉන්න මැරයොන්ට හරි එහෙම නැත්නම් මේ ඉන්නේ උන්ට ඇවිල්ලා හරි බය වෙලා මේ තව දුරටත් යා යුතු නැහැ කියන එක තමයි අපි කියන්නේ. ඒ නිසා අපි සුබපතනවා කොළඹ නගර සභාවේ මේ පටන් ගත්ත ගමන දිගටම විශේෂයෙන්ම දිගටම එතන විතර නෙවෙයි දැන් ගාල්ලේ අර වතුර ගහපු පස් දෙනාම ඇරෙස්. ඕක තමයි කරන්න ඕන. හරිද? මෙහෙම නටන්න ගත්තොත් අර 2015 පාර්ලිමේන්තුවේදී අර කතානායකගේ පුටුවට වතුර වක් කරලා මිනිස්සු ගහලා මයි කඩලා මේ කරු ඒ යකනටිල්ල කරන්න දෙන්න බෑ. දැන් මේ විදිහට තමයි යන්න ඕන කියන එක අපි කියන්නේ. එතන මට තව චූටි දෙයක් මතක් කරන්න මහින්ද මහත්තයා මම ගැටියෙන් කියන්නම් ඔය නගර සභාවේ බලය විශේෂයෙන් අල්ලගන්න හදන කොළඹ නගර සභාව ඇතුළු මේ සියලුම නගර සභා අන්ත දූෂිතයි. මම පොඩි කාරණා කීපයක් විතරක් මම කියන්නම්. එකක් තමයි ඔය වාහන පාකින් වලින් කරන මේ වාහන සියලුම වාහන පාකින් අවදී අයිති වෙන්නේ ඇමතිවරු මන්ත්‍රීවරු ඔය කුඩා මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කාට හරි. ඊළඟ කාරණේ තමයි මහින්ද මහත්තයාට මතක නම් මීට දශක 3කට විතර කලින් ඉංගම් මාරුව කියලා ඒකාංගික දෙන්නාට්‍ය මාලාවක් ගියා. ඉතින් හොඳ මට මතක නැහැ අධ්‍යක්ෂකවරයා කවුද කියලා. එතකොට මේක එක කතාංගයක් සම්පූර්ණයෙන්ම වෙන් වුණේ මේ කොළඹ නගර සභාවේ මැරිච්ච මිනිසුන්ට පරිගැවෙන එක සම්බන්ධයෙන්. මම හිතන්නේ අදට සුළු පිරිසක් හෝ මේ කාර්යයෙන් නිරත වෙනවා. මම හිතන්නේ. එතකොට ඒ එක පැත්තක්. අනිත් කාරණේ තමයි කුණු ට්‍රැක්ටර වල ඩීසල් ගමම ඩීසල් අදිනවා. ඒවා අදින වෙනම තැන් තියෙනවා. මම දැකලා තියෙනවා. අනිත් කාරණේ තමයි කුඩා කඩ ආරෝමයේ අනවසර ඉදිකිරීම් වලදී මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මේ නාගරික මන්ත්‍රීවරු මේ වයින් ජරාව ගන්නවා. හරි ඔයා හදාගන්න අපිට මෙච්චර ගාණක් දෙන්න. එහෙම නැත්නම් ඔයා දන්නවනේ පණත මොකද්ද කියලා. අච්චරයි මිත්‍රා ඔයා හිරේවන්න පුළුවන්. අපි මෙච්චර ගාණක් දෙන්න කියලා. මගේ යාළුවෙක් මේක අත්විඳා. ඒ නිසා මම දන්නවා මේක. මේ වගේ මේ දූෂිත ක්‍රමය මේ තුලින් මුදල් උපයන්න කාක්කෝ වගේ අවශ්‍ය නිසා මේ බලය ගන්න හදන මේ තරම් හොඳ මහජනට හිතකර අයවැය පරද්දුවේ මේ නිසා. ඒ නිසාම තමයි. ඊළඟ කාරණේ තමයි අපි කතා කරපු දෙවෙනි මාතෘකාව ජනමාධ්‍ය සම්බන්ධයෙන් කාරණාව. ඉතින් ජනමාධ්‍ය සම්බන්ධයෙන් මම හිතන්නේ මේක හතර වටේ කලබල වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා කියපු කතාවත් එක්ක කියන බලපත්‍රය අපිට නැවත ගෙන්න ගන්න පුළුවන් කියපු කතාවත් එක්ක අර කතාවට කියන්නේ මේ කඩිගුලට මේ වතුර ගැහුවා වගේ හරි. ඉතින් ඒ නිසා වෙලා තියෙනවා. මොකද මේක සෑහෙන දෙනකොට රිදිලා. ඇයි රිදෙන්න හේතුව? කාලෙ තිස්සේ ජනමාධ්‍ය විදිහට විශේෂයෙන්ම දැන් පුද්ගලික නාලිකා ආවේ 1990 ගණන් වල. එතකොට මේ එදා අපු විශේෂයෙන් මම හිතන්නේ ITN එක ඊට පස්සේ TNL එක සිරස ඔය තමයි පටන් ගන්න පුද්ගලික මේ බලපත්‍ර දෙන්න. ඒතකොට ඊට පස්සේ ස්වර්ණවාහිනී දෙරණ හරි මේ හැම නාලිකාවකටම ඒ කාල වකවානුවට දේශපාලඥයන්ගේ හිතවත්කමට තමයි බලපත්‍ර ලැබෙන්නේ. ඒතකොට ඒ බලපත්‍ර ලැබෙන්නේ දැන් අපි පහුගිය කාල වකවානු තුල මේ බලපත්‍ර දුන්න ඒව පිළිබඳව අධ්‍යයනයක් කරලා තිනවා. ඒ අධ්‍යයනය කරපුවාම තේරෙන්නේ දැන් සාමාන්‍යයෙන් ලයිසන් එකක් නිකුත් කරාම පොදු ආකෘතියක් තියෙන්නේ මේ එකකටවත් පොදු ආකෘතියක් නැහැ. හරි. පොදු ක්‍රමවේදයකට නැහැ. එක එක්කෙනාට එක ලියකියවිලි එක විදිහට තමයි මේවට ලයිසන් දීලා තියෙන්නේ. නමුත් අපි දන්නා තරමින් මොකද අපිත් මේ ජනමාධ්‍ය ශාස්ත්‍රයේ යම් අධ්‍යාපනයක් ලැබලා මේක ඇවිල්ලා තියෙන නිසා අපි දන්නා තරමින් විදේශීය නාලිකාවක් රටක පටන් ගන්න. මොකද මේ රූපවාහිනී නාලිකා එහෙම නැත්නම් ගුවන්විදුලි නාලිකා කියන විශේෂයෙන් පුවත්පත් හැරෙනකොට ජනමාධ්‍යකයේ ප්‍රධාන විද්‍යුත් ජනමාධ්‍ය සම්බන්ධයෙන් ගත්තාම මේවා මහජන සංඛ්‍යාත මේවා රටේ ජනතාවට අයිති සංඛ්‍යාත පොදු ජනතාව මේක තේරුම් ගන්න ඕන. හරිද? ඇයි මෙච්චර මේකට කෑ ගහන්නේ කියන. එතකොට මේකට කුලප් වෙන්න නෙමෙයි තේරුම් ගන්න ඕනේ. මේක මහජනතාවගේ සංඛ්‍යාත කියන්නේ
ඒකයි. හරි. ඒතකොට මේ ආයෝජනය තමන්ගේ පොදු දේපලක් මේ. ඒක තමයි යම්කිසි කාලයකට වසරකට දෙකකට තුනකට මේ බදු දෙන්නේ. හරි. ඒතකොට මේ බදු මුදලක් ලැබෙන එක වෙනම කතාවක්. දැන් උදාහරණයක් විදිහට ගන්න මත්පැන් වෙළඳ බලපත්‍රයක් දෙනවා කියලා. ඒක වෙළඳ බලපත්‍රයෙන් බදු මුදලක් ලැබෙනවා. ඔව්. නමුත් ඒක අවභාවිතා කරන්න බෑ. එහෙම තැන් වල පන්සල් ඉස්සරහා ඉස්කෝලේ ඉස්සරහා එහෙම දාන්න බෑනේ. ඒවා නිශ්චිත වෙලාවක් වෙනවා. රෑ මේ හැම රැලිනකන් අරගෙන ඉන්න බෑනේ. ඒ වගේ මේවට යම් නියාමනයක් තියෙනවා. හැබැයි ඒ අඩුව තරමේ එහෙම නියාමනයක් ඊට වඩා ඒ කියන්නේ මත්පැන් බලපත්‍රයකට වඩා හානි කරයි ජනමාධ්‍ය කියන්නේ. අනිවාර්යයෙන්ම කියන්නේ විශේෂ රූපවාහිනී නාලිකාවක් වගේ ගත්තම මත්පැන් බලපත්‍රයකදී මහින්ද මහත්තයා කියන වගේ අතිශයින් භයානකයි. මොකද ඒක අවභාවිතා කරනවා කියන්නේ මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකවර නොමග යවනවා. නොමග යවනවා. ඒ කියන්නේ රටක ජනමතය වෙනස් කරනවා. ඊට අමතරව මේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිය වෙනස් කරනවා. බුද්ධිය විකෘති කරනවා. හරිද? ඊළඟට අර මිනිස්සුන්ගේ ආකල්ප විකෘති කරනවා. හරිද? ඒ නිසා ඒ ආකල්ප ඔස්සේ හැදෙන මහා ජනතාව කියන්නේ අරමුණ මුළු අරමුණ ඔක්කො සියල්ල වෙනස් කරනවා. දැන් ඕක අපිට ළඟම උදාහරණයක් ගන්න පුළුවන්. මොකද ගෝඨා ජනාධිපති කරන වෙලාවේ තනිකර ජනමාධ්‍ය වලින් වෙනම සිංහෙක් මැව්වා. හැබැයි ඒක ඇතුලේ හැම කෙනෙක් හිටියේ නෑ. ඒක තමයි අන්තිමට දුවන්නේ. අද නයි පෙන්නවා, නයි පෙන ගෙනාවා, පොහොට්ටු බෙදුවා, පන්සල්වල පොහොට්ටු බෙදුවා. මේ විවිධ ව්‍යාපෘති ගෙනාවා. හරිද? ඒ නිසා ජනමාධ්‍යයෙන් කරන. දැන් අදටත් සමහර නාලිකාවල නාට්‍ය යනවා. දැන් ඉස්කෝලේ නාලිකා මේ ඉස්කෝලේ ගුරුවරයාට මේ අර මේ ආදරය කරන්න උදව් කරන්නේ මේ පන්තියේ ළමයි. ඔව්. හරි ඒ වගේ නෙමෙයි කරේ. ඒ කියන්නේ මේවා පෙන්විය යුතුද කියන නියාමන. ඒතකොට ඒ නිසා මේ නාලිකාවලට ඕන දේවල් එහෙම කරන්නේ. පැහැදිලිවම නියාමනයක් ඕන. හරි. ඊළඟට මම මට ඔතෙන් තව එක දෙයක් කියන්න ඕන. ඔය මේ නියාමනයේ කොහොම සමහර වාටිය හරි බයයි. මම ඒකට එකක් කියන්න මහින්ද මහත්තයාට මතකද දන්නේ නැහැ. දැන් ඔය කෑ ගහන කට්ටිය ඒගොල්ලන්ගේ කාලේ පත්තරේ හිස් කොටු තියනවා මේම. බලදරයා විසින් කපා හරින්නලාදී. අයිනෙන් තව හිස් කොටුව. සමහරවිට පත්තර පිටුවේ මුල පිටුවේ භාගයක්ම මුකුත් බලදරයා විසින් කපා හරිනවා නෙමෙයි. මොකොත්ම නැහැ. මොකද එහෙම කට්ටිය තමයි සාහිත්‍ය මෙහෙමයි ඉතිහාසය ගත්තාම රිචඩ් සොයිසාගේ ඉඳන් ඊට පස්සේ අවසානයේ ගත්තාම ලසන්ත වික්‍රමතුංගගේ ඉඳන් ඒක වෙනම කතාවක් නේ ඉතිහාසයේ මේ මාධ්‍ය නිදහස දීපු මාධ්‍ය නිදහස. ඒකට සිරස සහ සියත නාලිකාවලට ක්ලේම බෝම්බ ගහපු යටි කීත් නොයා සහ ප්‍රගීත් එක්නැලිගොඩ වගේ මාධ්‍ය වේදීන් වල ඒ නිසා මේ ජනමාධ්‍ය මර්ධනය මොකද්ද නියාමනය මොකද්ද කියන එක නොතේරෙන බබාලා කියලා තමයි මේ හිතන් ඉන්නේ. ඒක සහ රටේ ජනතාවට මේක අමතකයි කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. නමුත් ඒ නිසා විශේෂයෙන්ම මම කියපු අර විදේශීය නාලිකාවක් පටන් ගන්නකොට කුමාර මහත්තයා බලනවා ඒ නාලිකාවේ වැඩසටහන් වල අන්තර්ගතය මොකද්ද? ඒ කියන්නේ මුදල් වියදම් කරන එක වෙන කතාවක්. මොකද ඔකට ලොකු මිලියන ගණනක බිස්නස් එකක් නේ. අපිට මේ කිව්වට මේ ඔය ආධාර දීලා එහෙම මේ බඩු ටිකක් එහෙම බෙදලා මේ ඕගොල්ලන්ගේ හිත සුව පිණිස කියලා කිව්වට මේ අපි ටෙලිවිෂන් වල හිටපු මිනිස්සු අර මේ මිලියන ගණනක ලොකු ලාභ ලබන ව්‍යාපාර මේවා. හරි. ඒතකොට ඒ නිසා ඒ මේ ලාභ ලබන ව්‍යාපාරේ මේ පෙන්න කතන්දර වෙන එකක් මිනිස්සුන්ට. ඒ නිසා මේකේ ඉන්වෙස්ට්මන්ට් එකට අමතරව මේකේ වැඩසටහන් වල ප්‍රමිතිය අන්තර්ගතය මොකද්ද කියලා දීලා තමයි ලයිසන් එක නිකුත් කරන්නේ. දැන් ඒතකොට මේ අන්තර්ගතය බලලා නෙමෙයි ලංකාවේ යන්නේ. ඊළඟ කාරණේ මගේ යෝජනාව තමයි විශේෂයෙන් මේ මාධ්‍ය නාලිකාවල රූපවාහිනී වරිජන් ගුවන්විදුලි නාලිකාවල වැඩසටහන් වලට සම්බන්ධ වෙන සහ මේවා වැඩ කරන වෘත්තිකයන්ට තියෙන අධ්‍යාපන සුසුකම් පිළිබඳ අධ්‍යාපනය විතරක් නෙමෙයි කුසලතා සම්බන්ධක දේවල් තියෙන සම්බන්ධ විශේෂයෙන් අපි කියමු උපාධි ඩිප්ලෝමා පැත්තක තියන්නකො අඩුම තරමේ NVQ level මට්ටමේ ඒ කියන්නේ ඒක පිළිගන්නවනේ ජාතික වෘත්තීය සුසුකමක් විදිහට එහෙමවත් නැති අය පාරට ගිහලා මයික් එක අල්ලලා මොන හරි කියනවා. නැත්නම් මොන හරි අහගෙන එනවා. ඒක තමයි අද වෙලා තියෙන ඉතාම කනගාටුදායක ඛේදජනක ස්වභාවය. මේ ඊළඟ කාරණේ කියොත් ඊළඟ කාරණේ ගත්තොත් එහෙම අපි දාමත ඊළඟ කාරණා මතක් කරපු එක තමයි මේ ත්‍රී වීල් විතරක් නෙමෙයි අතන මේ කුලී රත වල තියෙන මාෆියාව සම්බන්ධයෙන්. දැන් වැඩේ කියන්නේ ඔබ අද එනකොට පික්මී එකක් දාගෙන අපි මෙතනට වැඩසටහනට සම්බන්ධ වෙනවා. නැත්නම් ඌබ එකක් දාගෙන වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඔබට යන්න උනාම එහෙම දාගෙන යනවා. දැන් මමත් එහෙම තමයි. හරි. අපිට යන්න දෙනවා. හරි නිදහස්නේ නේද? අපි රියදුරාගේ දුරකථනය නම සියල්ල වැටෙනවා. එයා පැත්තට අංකය වැටෙනවා. මම සමහරට ඇත්තටම මගේ පවුලේ නෑදෑයෙක් කාන්තාවක් වගේ කෙනෙක් කියනවා ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහ ගන්නවා. මොකද වැරදිලා හරි මේ වුණොත් මේක අවශ්‍ය වෙන නිසා කියනවා. අපිට වෙන තොරතුරු අවශ්‍ය වෙන නිසා. මොකද ඒක ඩීටේල්ස් ගන්න පුළුවන් බව ඇත්ත එච්චරට කියනවා. එතකොට අද වෙනකොට තාක්ෂණයේදී උනේ මම ඇත්තටම මෑතකදී විදේශීය රටකට ගියා. ඒ යනකොට ඒ රටේ දෙන උබ. ඒතර උබ එක මට හරි ලේසි මගේ ෆෝන් එකේ තියුණා උබ එක දාත. ලෝකේ තියෙන එතන. හැබැයි
මාතරයි ගාල්ලයි නුවරයි බදුල්ලේ මෙහෙයි කොළඹයි හැම මිනිස්සු එළියට බහලා කියන පික් මී උබ එපා පික් මී උබ එපා මොකද්ද මේ විකාරය? ඒ කියන්නේ අපිට මේ දැන් ඔහොම මෙහෙමත් කරන්න තිබුණා අර මේ මම හිතන්නේ අපි මේ මම ඔබට ඇති ඉතිහාසයේ අර මොකද්ද එහෙම කරත්තකාරයෝ ඔව් ඒක තමයි මම කියන්න හැදුවේ. ඒ කියන්නේ දැන් ඔය කරත්ත පස්සේ එනවනේ ලොරි. එතකොට මේ කරත්ත කරපු කට්ටියගේ දරුවෝ තමයි ගොඩක් කලාට ලොරි වල ඩ්‍රයිවිං වලට ආවේ. හැබැයි මේ කරත්ත මිනිස්සුන්ගේ ස්ට්‍රයික් තිබුණා ලොරි එනකොට. කරත්ත කරපු මිනිස්සුන් කරත්ත වලින් තමයි ප්‍රවාහනේ සම්පූර්ණයෙන්ම ගියේ. එතකොට ලොරිය එනකොට මේ අය ඊට පස්සේ උද්ඝෝෂණය කරන්න අරන් මෙහෙම ගැටලු ආවා. ඉතින් දැන් ඒ වගේ තමයි මේගොල්ලොත් දැන් මේ කියන්නේ අපට මේ අපි ආයි කරත්තට යමු කියලා වගේ නිකන් ආපස්සට යන් කියලා කතාවක් තියෙන. මෙහෙම මේ ලංකාවේ මහින්ද මහත්තයා මේ අර මිත්‍යාවෙන් ගැට ගැහිච්ච මිනිස්සුනේ ඉන්නේ. මේ මිනිස්සු මේ තාක්ෂණෙත් එක්ක ඉස්සරහට යන්නේ කොහොමද? දැන් මහින්ද මහත්තයා දෙයක් කරාම මම බලන්න ඕනේ ඊට පස්සේ මම මීට වැඩියද මේකට වැඩිය ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා මම කොහොමද මේක කරන්නේ කියලා. අපේ මිනිහා හදන්නේ ඒක නෙමෙයිනේ. අපිට එපා අපි ආය අර පරණ හිටිය තැනට අපේ මේ මාෆියාව කරගෙන යන්න දෙන්නේ. බස්සුරත් එහෙමයි හොඳේ. ඒ කියන්නේ මේ වෙනම මේගොල්ලන්ගේ මාෆියා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඕන මේ රට හදන්න අනුර. හැබැයි අපේ මාෆියාවට අප තියන්න එපා. ගල්ලුඩයි ගඩොල් කැට උඩයි ජරා කරලා හරි ජෝක් වතුර බෝතලෙන් පස්ස හොදගෙන ජීවත් වෙන කොටස තමයි පිටියන්නේ. එතකොට අපේ වාහනයක් මේ සුදුරෙන් අපේ ගමේ මෙතන නවත්තන්න බැයි නා. ඔබතුමා දැන් ගිහින් බලන්න. පිටි වාහන උදේට රෑ වෙනකම් පහුවෙන් ඉරකම් කොහොමද සයිඩ් එකේ නවත්තලා තියෙන්නේ? එතකොට මුම්බේ ටුවර් එක සම්පූර්ණම කරන්නේ මුන්ගේ ඇප් එක අර මේක පික් ඇතනට යන්නෙත් නෑ. උන් පළවෙනි එක විතරයි ගන්නෙ. ඊට පස්සේ පික් ඇතන හොරේ මුන්ගේ වෙනම තියෙන ගෲප් එකක්. ඒ ගෲප් එකේ කොහේ හරි අහිකුණ්ඩකයක් තමයි එන්නේ. මුන් අහිකුණ්ඩකම තමයි. මොකද අහිකුණ්ඩක නැත්තම් පාරයිනේ ගිහින් ඉන්නේ නෑනේ. පාර ගිහින් බුදියලා කාලා බීලා ජරා කරලා අපේ පරිසරය මුන් විනාශ කරන්නේ. අපි කරු ජනාධිපතිතුමාට කියනවා අපිට කියන්නේ එතුමා විතරයි මේ වෙලාවේ. අපි අසරණ වෙලා ඉන්නවද අපිට නායකයෙක් නෑ කතා කරන්න. මම කියන්නේ දැන් මෙතන ඉන්න පාර්ටියේ උඩ එතන ගිහින් දුවන්න බෑ. එතන ඉන්න පාර්ටියේ උඩ සීගිරිය දුවන්න බෑ. එහෙම නියාමනයක් තියෙනවා. අපි එයාපෝට් අපේ යාළුවෝ ටික අපි ආයෙ එකක් ගන්නෙ නෑ. අපි ආපහු වෙනවා. ස්ටේෂන් එකට කැන්ඩි ඩ්‍රොප් කරත් අපි ආපහු වෙනවා. ගන්නෙ නෑ. ඒක නියාමනයක් තියෙනවා. එතකොට නියාමනය කරන්න දෙන්න. ඒක තමයි ප්‍රධාන ඉන්නේ. පාරවල් දිගේ වතුර බෝතලෙන් පස්ස හොදලා නෙස්කැපේ එක බීලා ඇතුළේ විසි කරලා. ආන්ගිනා පොඩු බෑග් එක. බියර් කින් ටික විසි කරලා. මේක අපි පරිසරයේ සුරකින්න කොච්චර ඔබතුමා දන්නවා. කොච්චර වැඩසටහන් කරනවද? එතකොට මුංගි කරා වදින්නද අපි ඉන්නේ. මීට මේ දාන්න අකමැති වෙන්නේ ප්‍රධාන හේතුව කදු පල්ලම් තියෙන්නේ. ඒකට අපිට අර තැන්නට වගේ මේ ගානක් මේ හරියට කියන්න බෑ. දැන් සාමාන්‍ය මිනිස්සු කියනවා අපි මේ ගණන් වැඩි ගන්නවා මේ 70ට තිබ්බ අයරක 200ට යනවා 100ට තිබ්බ එක 300ට යනවා කියලා. ඒ මිනිස්සු ඒ කතා කරන්නේ රුපියල් 100ට 150ට පෙට්‍රෝල් තිබුණ කාලේ මේ අයර තමයි කට්ටිය කතා කරන්නේ. මොකද මේ දැන් පෙට්‍රෝල් ලීටර 300යි. ඒකට අපි අනවශ්‍ය විදිහට මිනිස්සුන්ගේ බඩු මේ අයරක වැඩිපුර ගන්නෙ නෑ. ඉතින් ඒ නිසා මේ දැන් ඔය ඒ නිසා දැන් අපි මේකෙදි දැන් ඒගොල්ලන්ට කියන්න පුළුවන් ද කියන්නකෝ අපි ගිහුවාම මේ පික්මී යනවනේ මෙතන අපෝ ඔයගොල්ලෝ ඒ හයර් එක විතරක් දාගෙන යන්න කියලා. මට තියෙන්න ඕනේ මම කියන්නේ මේක පාරිභෝගික මේක මේ සම්බන්ධයෙන් මම හිතන රජයේ මැදිහත් වෙන්න ඕනේ මේ වෙලාවේ. විශේෂයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය ඒ වගේ පාරිභෝගික සේවා අධිකාරිය මොකද මම පාරිභෝගිකයෙක් විදිහට මම යන්නේ මම කැමති දේ. මම මිලදී ගන්නේ මම කැමති දේ. එතන මට කැමති දේ මිලදී ගන්න බැරි නම් ඒක අනිත් එක මිලදී ගන්නේ මම මේ මිල අඩු වෙන්නම්. ඔව් මට ලැබෙන මිල අඩු වෙන්නම්. දැන් මම කැමති මට ලාභදායි. සමහරවිට ඇත්තටම අපි දැන් ඔය පික්මී උබ දෙක ගත්තා. සමහරට අපි ඒ දෙක සංසන්දනය කරලත් යන වෙලාවල් තියෙනවා. ඒකද අනිත් මොකද සමහරට රුපියල් 700ක් වෙනසක් තියෙනවා නේ. අපි ඉතින් නිරපරාධ ගෙවී යුතුනේ. අපි ඒක එහෙම යනවා. දැන් එතන ඊළඟට වැදගත්ම කාරණේ තමයි දැන් පික්මී ඌබ වලට දුවන්න පුළුවන් නේද? ඒගොල්ලෝ දුවට කෙනා ගන්නකො අපි රියදුරු හරි කවුරු හරි අයිති එක්කන. එයා පික්මී එකට හරි ඌබ එකට හරි 100ට ගාණක් ගෙවනවා. ගෙවලා එයා ලාභයක් තියා ගන්නවා. ඒකට ඒම පුළුවන් නම් ඇයි මේ පාක්වල ඉන්න 3 wheel අයට මේගොල්ලෝ 200ට දුවන හයර් එක මේගොල්ලෝ 450ක් කිල්ලන්නේ නෑ. ඉතින් මෙහෙමනේ උතන ප්‍රශ්නේ තියෙන මේකනේ. උදේම එනවා. ඇවිල්ලා මෙහෙම විටක් ගහ ගන්නවා. ගහගෙන ඉල්ලා මෙහෙම ඉඳගෙන ඉන්නවා. ඔව්. හරි ඊට එක හයරයක් රුපියල් 1000කට විතර දුවනවා. ඒ වගේ දෙකක් තුනක් දවසකට දුවලා ගිහිල්ලා හවසට අඩියක් ගහලා ගෙදර යනවා. ওই වැඩේ කරන්න බෑනේ. මට හම්බුණා පික්මී රියදුරේ. හරිද? මේක මේ එතකොට මේකට කියන්න එපා කවුරුයි මේක යටින් කමෙන්ට්ලා මේ පික්මී එකෙන් කීයක් හරි අරගෙන දායි කියලා මේ පත පහක් තරන්නේ මේක අතින් කාලා මේ වැඩ කරන්නේ වෙන කතාවක්. අපි මොකද මේක මොකද අපි මධ්‍යස්ථයි සාහනිත එක අපිත් මේ සේවාවන් පාවිච්චි කරනවා. ඒ නිසා කියන්නේ මේක මේ වෙනවා. මම මගේ නෑදෑය ගෙදර මේ පාර ගිහුවාම කිලෝමීටරයක් තියෙන. හැබැයි වදන්නද? රුපියල් 350. කිලෝමීටර. එයාලා කියන කඳු නිසා එහෙමලු.
කඳු නිසා මේ පෙට්‍රල් ගාන වැඩි. මම ඊට පස්සේ අපිට පුළුවන් වුණොත් මේක මම අමුණන්නම් ඉස්සරහට අපි කලින් කරපු වැඩසටහන කොටසක් ඊට පස්සේ බජාජ් ඒ කියන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමකට මම කතා කරා. කතා කරලා රෙකෝඩ් කරගත්තා කිලෝමීටරයකට වැය වෙන 3 wheel එකක තියෙන ඉන්ධන මේ කොච්චර ප්‍රමාණයක් ලීටරයකින් යන්න පුළුවන්ද කියලා. හරිද? කඳු කියලා එහෙම නෑ පොඩි වෙනසක් වෙනවා. එහෙමයි කියලා 100ක 350ක් වෙන්න නෑ එතන ගැටලුව මහින්ද මහත්තයා මේ කොළඹ ප්‍රදේශයේ හැරුණකොට කොළඹින් පිට කිසිම තැනක අඩු ගානේ 3 wheel වල මීටරයක්වත් නැහැ. මීටරයක්වත් නැහැ. කටින් කීර ගාන දෙන්න ඕන. ඒක යන්න ඕන. හරි. ඒ නිසා ඊට පස්සේ මේ මට ඒ රීදුර කිව්ව කතාව මොකක්ද දන්නවද? ඔයාට වැඩක් නැහැ නේ. හරිද? මේ මට මිනිස්සු මේ 400 කියවනවා නම් ඔයාට වැඩක් නැහැ නේ. හරිද? විශ්වාස කරන්න මට ඒ අවස්ථාවකදී ඒක අම්මා කෙනෙක් අමුණ ලොකු කන්දක් නැගලා එනවා. මට අම්මා කිව්වා අම්මේ මොකද පයින්නේ කියලා. නෑ මාතේ ඉතින් 3 wheel එක ගියපුවාම පොළෙන් බඩු ගෙනාපු ලාභේ ඉවරයිනේ. මං ඉතින් කන්දේ පයින් ආවා. මං අහන්නේ එක පැත්තකින් මං ඕක ඇහුවා රෑගෙන්. මං ඔයාටත් 6ද නෑ ඉතින් මිනිහනෝ අඩුවට 6 දෙකක් දුවන්නේ මොකටද? මම එකක් දුවලා මං නිකන් ඉන්නවනේ. දැන් අර මං කිව්වේ ඒකයි අර එක්තරා මේ මං හිතන්නේ 3 wheel එක පටන් ගන්නවත් මේ පිරිත් දාලා වෙන්නේ නැති. ඔව් පිරිත් දාලා නේ ගොඩක් ඒවා පටන් දුම් අල්ලලා දුම් අල්ලලා එහෙම කරලා දැන් පටන් හඳුන් කූරු ගහලා මං කිව්වේ එක්තරා පික්පී රීදුරෙක් එක මං යන ගමන් සාකච්ඡා කරා. එයා කියනවා මේ දැන් එයාට අසනීප ළමෙක් ඉන්නවා. ඒ ළමයාට බෙහෙත් වලට විතර මාසෙට රුපියල් 40000ක් විතර යනවා. නෝන පොඩි සංරක්ෂයක් කරලා ගෙදර මේ පොඩ්ඩක් ආර්ථික තත්ත්වය බැලන්ස් කරගන්න ඉන්නවා. හැබැයි ඒ මනුස්සයා කිව්වා මගේ දරුවෝ දෙන්නෙක් කියන මේ දරුවෝ දෙන්න මාසෙට රුපියල් 2000 පොතට දානවා කිව්වා. හරිද මේ පික්මී රීදුරෙක් කියන්නේ. හරිද? ඒතකොට එහෙම කරගෙන කිව්වා මාත් හැබැයි මම අර පිරිමැස්මෙන් ජීවත් වෙන්න කිව්වා. උදේ එනකොට ගෙදරින් එනකොට කෑම එක ගෙදරින් අරන් එනකො මම තැන් තැන් වලින් කන්නේ නැහැ කිව්වා. එහෙම කරගෙන ගියා මම මාසේ කිසිම කාටවත් ණයක් නැතුව ජීවත් වෙනවා. ඊට පස්සේ මගෙන් අහුවා මාත් ඒ මදිද කියලා අහනවා. ඒතකොට මේ පික්මී රීදුරෝ උබහරු හෙලගෝ හරි මේ ණය මේ ආයතනට කොමිස් මුදලකුත් ගෙවලා මේව කරන්නේ. දැන් ඔතන මම මතු කරන කාරණේ ඕක නෙමෙයි. දැන් ඔය ස්ට්‍රයික් කරපු පිරිදුරු ඉන්නවනේ. මේ ආපු විකටින් ආපු ඒගොල්ලෝ කියන්නේ ප්‍රායෝගික සභාවට මුදලක් ගෙවන කතාවක් කියන්නේ. ඔව්. නමුත් මේ එහෙම නීතියක් තිබුණත් මේ කවුරුවත් මම දැනුවත් ඔබ ඒ සම්බන්ධන්නේ කොහොමද? ඔව් මම දැනුවත් නම් දැන් උදාහරණයක් ගත්තොත් මේ කොළඹ ආසන්නයේ මේ කිසිම 3 wheel රියදුරෙක් මේ පාර්කින් වල ඉන්න කිසිම නගර සභාවට මුදල් ගෙවන බවක් මම පොඩ හොයලා බැලුවා. එහෙම එකක් නැහැ කියලා තමයි මට දැනගන්න. දැනට තියෙන තත්ත්වය. ඒකද දැන් මම දැන් අපේ නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙකුත් අපි මේ සම්බන්ධයෙන් අහලා කිව්වේ ඒත් එහෙම තමයි කිව්වේ එක්තරා මේ නගර සභාවක ප්‍රාදේශ සභාවක මන්ත්‍රීවරයෙකුට කතා කරාම කියලා තියෙන්නේ මේ සේවකයෙකුට කතා කරනවා කියලා තියෙන්නේ එහෙම මුදල් එහෙම එකක් කරන්නේ නැහැ කියන කතාව කියලා. හැබැයි නමුත් එදා මේකට ලොකු උද්ඝෝෂණයක් කරේ ඒගොල්ලෝ මේ මුදලක් ගෙවන කියන කතාව කියන එක. ඒතර ඒ නිසා එහෙමනම් ඒගොල්ලන්ට යම් පුළුවන් යම් සාධාරණයක් කරන මොකද තමන්ගේ ගමේ දැන් අතන පික්මී රීදුරෙක් නම් එන්නේ සමහරවිට දුර ඉඳලා. දැන් අපි මේ මෙතෙන්දී අපි ලොකේෂන් තමයි එන්නේ සමහරවිට දුර ඉඳන්. ඇත්තටම පාක් එකේ යන කෙනා කියන්නේ මේ ගමට පයින් තමන්ගේ ගමට යන මේ ඒ මිනිස්සුන්ට තමයි වඩා සාධාරණයක් කරන්න ඕනේ. අනිවාර්යයෙන්. තමන්ගේ ගමේ මිනිස්සයා යන්නේ. හරිද? කරන්න පුළුවන්. හැබැයි නමුත් ඒක වෙන්නේ නැහැ. අඩුම තරමෙන් ඔබ කිව්වා වගේ මීටරේවත් කරන්නේ අනිත් එකේ හයි කරන මීටරෙත් ගණන් සමහරවිට අනීතික විදියට ගොඩක් වෙනස්කම් කරලා තියෙනවා. ඒ නිසා මේ ගැන සම්බන්ධ නියාමනයක් අනිවාර්යයෙන්ම රජයේ මැදිහත් වෙනවා. මම හිතන්නේ මේ මැදිහත් වීමේදී මගේ යෝජනාව, මම කියන අපේ යෝජනාව මේකේ වෙන්න ඕන. ප්‍රධාන අංශ කීපයක් විශේෂයෙන් ප්‍රවාහන අධිකාරිය, ප්‍රවාහන අමාත්‍යාංශය සහ පාරිභෝගික සේවා අධිකාරිය මොකද මේක පාරිභෝගයෙන් සම්බන්ධ කාරණයක් විතර මිල නියාමනය සම්බන්ධයෙන් මෙන්න මේ කාරණා එකතු වෙලා මේ සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් යම් වැඩ පිළිවෙලක් ගෙන්න ඕනේ මේ විදිහට ඕක කියලා තිබුණා මාලිමාවට ස්ටිකර් ගහගෙන ගියපු විකිනේ මේමයි ඉතින් සිස්ටම් චේන්ජ් එකකදී අපි චේන්ජ් වෙන්න ඕන. අපි චේන්ජ් වෙන්න ඕන. ඒ කියන්නේ මාලිමාවට ස්ටිකර් ගහන් ගියයි කියලා ඒගොල්ලන්ට වෙනම දෙයක් වෙනම නීතියක් ගේන්න බෑ. වෙනම නීතියක් ගේන්න බෑ. එහෙම හිතාගෙන ඉන්න 3 wheel රියදුරෙක් ඉන්නා නම් ඉතින් එහෙමනම් ඔබ දායක වෙලා තියෙන්නේ නියම සිස්ටම් චේන්ජ් එක නෙමෙයි. නෑ ඔබ මේ දායක වෙලා තියෙන්නේ වෙනම තමන්ගේ වාසියට විතරයි. ඒ නිසා අපි යන්න ඕන සිස්ටම් චේන්ජ් එකකට. ඒ නිසා මේ කතාබහ මේ අවුරුද්දේ දිගටම කරගෙන යනවා. ඉතින් ඔබේ ජීවිත ඊටාම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිට අභියෝග තියෙනවා. ඔබේ පුද්ගලික ජීවිතේත් අභියෝග තියෙනවා. අපිටත් අභියෝග තියෙනවා. රටක් විදියට අපිට අභියෝග තියෙනවා. ඒ හැම එකම අපි ජයග්‍රහණය කරගෙන යමු කියන එක තමයි අපි යෝජනාව. අපි එකතු වුණොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. ප්‍රමිතියක් නැති YouTube කලාවට ප්‍රමිතියක්. ප්‍රමිති TV